තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මම මේ ඇවිල්ලා ඉන්නේ ලන්ඩන් වල ඉඳලා පැය එකහමාරක් විතර දුරකින් තියෙන පන්සලකට. අතන පන්සලකට මේක ආරාමයක්, බෞද්ධ ආරාමයක්. භික්ෂුන් වහන්සේලා 16 නමක් විතර වැඩ සිටින ස්ථානයක්. මේක පරණ පල්ලියක්. පස්සේ ඒක කන්වර්ට් කරලා තියෙනවා බෞද්ධ පන්සලකට. එතන කලින් භාවනා වැඩසටහනක් තිබ්බා. මම දැන් ඒකට සහභාගී වුණා. ඊපස්සේ කට්ටිය දැන් එළියට ගියා ඔක්කොම. ඊට පස්සේ තමයි මම පොඩ්ඩක් මේ වීඩියෝ කරන්න ආවේ. බලන්න එතන අර ලස්සනට තියෙනවා. හරි ලස්සනයි මේ ප්‍රදේශය. කන්දක් උඩමත් නෙමෙයි කඳුකර ප්‍රදේශයක් මේ හරිය. මේ තමයි ඇතුළේ වෙන ස්ථානය. කොටේරියා කියලා ගහලා තියෙනවා. දොරක් තියෙනවා. අද සීතල දවසක් පොඩ්ඩක්. මෙතනින් සපත් දෙක ගලවලා ඇතුළට එනවා. ඇතුලේ පොත් තියලා තියෙනවා. තායිලන්ත වගේ තමයි භාෂාවෙන් පොත් තියෙන්නේ. අපේ සිංහල පොත් කීපයකුත් මෙතන තියෙනවා. බලන්න මේක නෙමෙයි. මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන මං හිතන්නේ. මේක තමයි සිංහල පොත කර්මය සහ අනාත්මවාදී පුනරුත්පත්තිය කියලා පොතක්. ඊට පස්සේ තව තියෙනවා පරම මිතුරිය කියලා එකක්. ඊපස්සේ ලෝවර්ඩ් සංග්‍රහයේ කොපියක් තියෙනවා. මේ කට්ටියට නොමිලේ මේක අරන් යන්න පුළුවන්. ආයෙ ගෙනත් තියන්න පුළුවන්. අපිට කැමති නම් පොත් මෙතෙන්ට ලබා දෙන්නත් පුළුවන්. මම දැක්ක මෙතනින් කීප දෙනෙක් පොත් අරගෙනත් යනවා. ලංකාවේ කවුරු ආපු වෙලාවක පොත් තියලා ගිහලා තියෙනවා මං හිතන්නේ. මේක තමයි ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න බෑ කියලා තිබ්බා. දැන් ඒ වුණාට ඉවරයි. එතන අර භාවනා වැඩසටහන ඉවරයි. ඒ නිසා මං ඇහුවට පස්සේ කිව්වා කමක් නැහැ කියලා වීඩියෝ කරන්න. මෙතනත් පොත් තියලා දෙනවා. මේක තමයි පොත් ගොඩාක් තියලා තියෙන මේක ඉංග්‍රීසි භාෂාවෙන් ලියපුවා ඔක්කොම තියෙන්නේ. පරිවර්තන කරපුවා පරිවර්තනය වුවයි ඉවත් තියෙන්නේ. මේක තමයි භාවනා ශාලාව. භාවනා ශාලාවට ඇතුළේ වෙන තැන ඔකට පේනවා ඇති. මෙතන කලින් මිනිස්සු හිටියා ඉඳගෙන අර මැට් වගේ දාලා තියෙන වගේ. පස්සේ කට්ටිය අයින් වුණා. මෙතන මේ පිළිමයක් තියෙනවා. මේක හිතාගන්න බෑ කාගේද කියලා. මහාමායා දේවී කියලා තමයි කිව්වේ නා. නමුත් ඒක පద్මාසනයක් උඩ තියලා තියෙන්නේ. කාන්තා පිළිමයක්. සම්පූර්ණ විස්තරයක් කවුරුත් දන්නේ නැහැ. මේක මෙතන තියලා තියෙන අහන්නත් කවුරුත් හිටියේ නැහැ. හරියට බුදු පිළිම ඉස්සරහින් අනිත් පැත්තෙන් තමයි තියලා තියෙන්නේ. මේක වලට පේන විතර පල්ලියක තිබ්බ ආකෘතියක් තමයි ඒක. එහෙම පන්සලකට හරි ගැස්සලා තියෙන්නේ. මෙතන උදේ හිටියා කට්ටිය ගොඩක්. භික්ෂුන් වහන්සේලා ඉස්සරහා ඉඳගෙන හිටියා. මේ පැත්තේ හිටියා අනිත් කට්ටිය වලට පේන ඇති වහලේම අර පල්ලි වල ලොකු දැවයෙන් හරි ගැස්සලා තියෙන්නේ. අර කොට්ටයක් තියලා මැට් එක උඩ ඉඳගත්තාම පුටුවක ඉඳගත්තා වගේ තමයි. එක්කෙනෙක්ගේ දානයක් තිබ්බාද මේ මැට් එක තියලා කොට්ටේ උඩ ඉඳගත්තාම හරියට හොඳට ෆිට වෙලා ඉඳ ගන්න පුළුවන්. නම් පුටුවක ඉඳගත්තා වගේ. කොන්ද හරියට හොඳට කෙලින් හිටිනවා නිකම්ම. මේ තමයි බුදු පිළිමය. මේක මහායාන සම්ප්‍රදායක් වගේ පේන්නේ. නේනොට තේරවාදී පන්සලක් තමයි මෙතන. ඔක්කොම අපේ තේරවාදී විදියට තමයි ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ. නමුත් පිළිම වල පොඩි ස්වභාවය වෙනසක් තියෙන. මෙතන තමයි මේ ප්‍රධාන සංඝනායක වහන්සේ මෙම ස්ථානයේ සිටින විහාරාධිපතිතුමා. සුදු ජාතිකයෙක්. හරිම කරුණාවන්තයි. මෙම පිළිමේ යම්කිසි හස්ත මුද්‍රාවක් පෙන්වන ඒ වගේම හිස් පළඳනාවකුත් තියෙනවා. ඔටුන්නක් වගේ නෙළුම් මලක් උඩ වැඩ සිටින්න. ඉස්සරහින් මල් තියලා තියෙනවා. වතුර පෑන් භාජන තබලා තියෙනවා. කවුරු දන්න කෙනෙක් ඉන්නවා කියන්න මොකද්ද මේක? මෙම වීඩියෝ මම ගත්තේ බණ දේශනාව අවසන් වුණාට පස්සේ කට්ටිය බණ දේශනාව ශ්‍රවණය කරන්නේ භාවනා කරන ආකාරයෙන්මයි. බලන්න මෙට්‍රස් උඩ ඉඳගෙන බණ දේශනාව අවසන් වෙලා ස්වාමීන් වහන්සේලා දැන් දානශාලාවට පිටුව යනවා. පිටිපස්සෙන් අර සුදු වැඳගෙන ඉන්න කට්ටිය සාමණේරයන් වහන්සේලා. ඊට පස්සේ අර මෙට්‍රස් එක උඩ ඉඳලා කොන්ද ඍජුව පිහිටනවා.
සියලු දෙනාටම හරිම පහසුයි ඒක. මේ තමයි ප්‍රධාන ශාලාව. විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඉතාමත් දැකුම් කළුයි. ගෝල්ඩ් කලර් එකකින් දිලිසෙනවා මේ ප්‍රතිමාව. ආසන්නයේ මීට වැඩි ඉතාමත් ලස්සනයි මේක. මේ වීඩියෝ එකෙන් පේනට වැඩිය ලස්සනයි. ඒ වගේම ඔයාලට පේනවාද පිටිපස්සෙන් විශාල භූමි භාගයක් තියෙනවා. විශාල හිස් ප්‍රදේශයක්. කවුරුත් නැහැ මේ කඳු මුදුනක වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙට්‍රස් එහෙම තියලා තියෙන අපේ මෙට්‍රස් එකයි මේ මැට් එකයි කොට්ටේ තියෙන ඉඳගත්තාම හරි සුව පහසුයි. කොන්ද හරි ඍජුව හිටිනවා. මේ කලින් හිටපු විහාරාධිපති හිමි නමක්. මේ තවත් කලින් හිටපු විහාරාධිපති හිමි නමක්. ඊට පස්සේ මෙතන ස්වාමීන් වහන්සේලා මේ හැරි තමයි ඉඳගන්නේ. ඊට පස්සේ මේ තවත් බුද්ධ ප්‍රතිමාවක මහායාන සම්ප්‍රදාය තමයි තිබෙන්නේ. බෝ ගහක් තියෙනවා කුඩා බෝ පැලයක් වගේ. ඒක සිල්වර් කලර් එකයි ගෝල්ඩ් කලර් එකයි තියෙනවා. ඊට පස්සේ මේ චෙයර්ස් වල ස්වාමීන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් තව ශාලාවක් තියෙනවා ලස්සන. ඒකේ ඉන්න විසිටර්ස්ලා ඉන්නේ ඒකේ තමයි. එයාලා මේ තමයි ප්‍රධාන ශාලාවට පිටිපසින් තියෙන දර්ශනය. හරි ලස්සනයි. ඔයාලට පේනවාද ඈතින් චෛත්‍යයක් හරි ගස්සලා තියෙනවා. කුඩා චෛත්‍යයක්. ඒ චෛත්‍යයේ විශේෂත්වයක් තියෙනවා. ඒක අපිට ආඩම්බරයක් වෙන්න පුළුවන් කාරණයක්. ඒ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් සිහි වෙන්න. එතන පළකයක් තියෙනවා. මම ඒක ළඟට ගිහිල්ලා පස්සේ පෙන්නන්න. ඊට පස්සේ ඒ ඉස්සරහින් බුදු පිළිමයක් තියෙනවා. ඒ බුදු පිළිමේ අර සංකස්සපුරට වඩිනවා වගේ මාතෘදිව්‍ය රාජයාට ධර්ම දේශනා කරලා ඒ ආකාරයෙන් තමයි පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ. හස්ත මුද්‍රාව තියෙනවා. අතේ හස්තේ තියෙනවා යම්කිසි ලාංඡනයක්. ඉස්සරහින් සිරිපතුල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. මේ තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් සිහි වෙන්න හදපු චෛත්‍ය. ඒ කියලා තියෙනවා in memory of most venerable බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක තේරෝ කියලා. හදපු කෙනෙක්ගේ සඳහනක් නෑ. මං ඔයාලට පෙන්වන්න පැමිණි විශේෂම දේ තමයි මේක. මෙතනින් එහාට යන්න එපා කියලා තියෙනවා. ඒ භාවනා යෝගී භික්ෂුන්ගේ භාවනා කුටි. මේ තියෙන ඒ වගේ එක භාවනා කුටියක්. තා සුව පහසුට හරි ගස්සලා තියෙනවා. දැවයෙන් තමයි හරි ගස්සලා තියෙන්නේ. සියලුම ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න මේ කුටි වලට යනවා. කුටි ගොඩාක් තියෙනවා. සීතල කාලේට නම් අමාරු ඇති. නමුත් සාමාන්‍ය සමයකට වගේ මෙතන ඉඳන් භාවනා කරන්න පුළුවන්. දැවයෙන් සම්පූර්ණයෙන් හරි ගස්සලා තියෙන ඇතුළත් එක්කම මේ වගේ කුටි ගොඩක් තැන් තැන් වල තියෙනවා. දැන් අනිත් පැත්තට යන්න බෑ. මේක විතරයි ඒ යන තැන පේන්නම තියෙන කුටිය. ඔයාලට පේන ඇති. ඔයාලට පේන ඇති මම ඔයාලට කලින් සඳහන් කරා වගේ මේක පල්ලියක් තමයි බෞද්ධ පන්සලක් කරලා තියෙන්නේ. ඉතින් අපිට සතුටුයි මේකෙන් ඔක්කොම සියලු දෙනාම භික්ෂුන් වහන්සේලා සුදු ජාතිකයෝ, පැමිණෙන දායකයෝ සුදු ජාතිකයෝ. ඉතින් මේ ආකාරයෙන් ලෝකයේ පුරා අප තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය පිළිබඳව අපිට සතුටුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා හරියට මෙම වතාවත් කරන ආකාරයක් අපිට පේනවා. ඒ කියන්නේ නිර්මල බුදුදහම තවදුරටත් ලෝකේ ජීවමානව පවතිනවා. ඉදිරියටත් පවතීවි. ඉතින් මේක දැකලා ඔයාලට ශ්‍රද්ධාවක් හිතේ ඇති වුණා නම් අපිට ඒක දැනුම් දෙන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා බොහොම ස්තුතියි මම වීඩියෝ එක නරඹුවාට. ඒ වගේම ඉතාම රමණීය පරිසරයක තමයි මෙම පන්සල පිහිටලා තියෙන්නේ. හැම පැත්තෙම කොළ පාට ලස්සනට පේනවා. ඔයාලට පේන දේ ගොඩනැගිලි ඉතාම ශක්තිමත්. මේ ගොඩනැගිලි සියලුම ගොඩනැගිලි ශක්තිමත් තියෙනවා. ඉතින් බුද්ධ ශාසනය තව දුරටත් ලෝකයේ දිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.